ආයුබෝවන්. ගැඹුරු විමසුමට ඔබ සාදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අර ලංකාවේ උඩරට දුම්රිය පාරේ තියෙන හරිම විශේෂ තැනක් ගැන. ඒ කියන්නේ දෙමෝදර ආරුක්කු නමේ පාලම. ගොඩක් අය දන්නවා සමහරු ඉදින් දෙමෝදර පාලම කියලාත් කියනවා නේද? ඔව් කෙටියෙන් එහෙම තමයි කියන්නේ. අපේ මේ කතාබහට පාදක වෙන්නේ සිංහල විකිපීඩියා එකේ තිබුණු ලිපියක්. හොඳයි. ඉතින් අපි බලමු අද මේ පාලමේ තියෙන විශේෂ දේවල් මොනවද? ඒ කියන්නේ ඒක තියෙන්නේ කොහෙද? හදපු කාලේ අද තියෙන වටිනාකම ඔය වගේ දේවල් ගැන ටිකක් ගැඹුරට කතා කරමු නේද? ඇත්තෙන්ම මේක දැන් නිකම්ම දුම්රිය යන පාලමක් නෙවෙයිනේ. ඔව්. ලංකාවේ ඉංජිනේරු වැඩ ගැන කතා කරද්දී ඒ වගේම සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දිත් මේක අමතක කරන්නම බැරි තැනක්. ඒක ඇත්ත. අනිකාර කිව්වා වගේ දැන් මේක පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක්. ඒක තමයි ඒක මුලින්ම කියන එක හොඳයි. ඒකෙන් ලොකු වටිනාකමක් එකතු වෙනව නේද? ඔව් ඒකෙන් ඒ වැදගත්කම හොඳටම පේනවා. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ අපූරු පාලම තියන්නේ කොහෙද කියලා. පිහිටිමත් හරි ලස්සනයි කියනවනේ. හරියටම. පාලම වගේම වටපිටාවත් හරිම ලස්සනයි. මේක තියන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය. ඌව පළාතේ බදුල්ලේ. ඔව්. අර දෙමෝදරයි ඇල්ලයි අතර දුම්රිය ස්ටේෂන් දෙක අතර මැද. දෙමෝදර ඇල්ල කියොම ඉතින් කවුරුත් දන්නවනේ. ඔව්. හරියටම ගම කිව්වොත් ගොටුවල චිරගමේ. හරිම කඳුකර තේවතු තියෙන ලස්සන පැත්ත. ගොටුවල. අපේ අර විස්තරවල තිබුණා අක්ෂාංශ දේශාංශත් එක්කම. ඔව් තිබුණා. ඒත් ඉතින් සාමාන්‍ය මතක තියාගන්න ලේසි ඇල්ලයි දෙමෝදරයි අතර කිව්වම නේද? ඒකේ තමයි. කෝකටත් අර ඛණ්ඩාංකක තිබුණා 6 ඩිග්‍රී 52යි 36යි උතුරු 81යි ඩිග්‍රී 3යි 40යි නැගෙනහිර කියලා. හරි. ඉතින් ගොටුවල ගම්මානය ඇල්ල දෙමෝදර අතර ඒ කියන්නේ ලංකාවේ ටුවරිසම් වලට හරිම ප්‍රසිද්ධ පැත්තක තමයි මේක තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒ ලස්සන කඳු තේවතු එක්ක මේ ගල් පාලම පේන විදිහ ඒක තමයි නේද ගොඩක් අයව ආකර්ෂණය කරගන්නේ. ඔව් ඒ දර්ශනය හරිම විශේෂයි. ඒක නිසා තමයි ලංකාවේ අය වගේම පිටරට අයත් ගොඩක් එතනට යන්නේ. ඒකනේ පාලම බලනවා වගේම ඒ අවට ඇවිදින එකක් දැන් ලොකු දෙයක් වෙලා නේද? ඔව් ඒ මුළු අත්දැකීමම වෙනස්. හරි. ඒතකොට අපි දැන් කතා කරමු මේ පාලමේ ව්‍යුහය ගැන. නමේම තියෙනෝනේ ආරුක්කු නමේ කියලා. ඒක තමයි විශේෂම දේ. ඔව්. ඒ අරන්න තව මොනවද තියෙන විශේෂ ලක්ෂණ? අර හදන්න ගත්ත දේවල් ගැනීම. ප්‍රධානම දේ අර ආරුක්කු නමේ තමයි. ඒකෙන් තමයි පාලමට අමුතම ලස්සනක් කලාත්මක පෙනුමක් එන්නේ. නිකම්ම පාරක් වගේ නෙවෙයි. හදලා තියෙන දේවල් කිව්වොත් අර අපේ තොරතුරු වල තිබුණේ ගල්, ගඩොල් සහ සිමෙන්ති කියලා. ගල්, ගඩොල්, සිමෙන්ති. ඒ කියන්නේ වානේ වගේ දේවල් නෙවෙයිද වැඩිපුරම? වානේ නෙවෙයි කියලා තමයි කියවෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ තුන තමයිලු. ඒකත් විශේෂත්වයක් වෙන්නේ නැති නේද ඒ කාලේ? ඔව් නේද? විශේෂයෙන් අර වගේ කඳුකර පැත්තකට ලොකු වානේ බාල්ක ගෙනින එකත් අමාරු වෙන්නේ නැති. වෙන්නේ නැති මේ ද්‍රව්‍ය සමහර විට එහෙන්ම හොයාගන්නත් පුළුවන් වෙන්නේ නැති නේ. ඒක ඇත්ත. ඉතින් ඒ ගල්, ගඩොල් වලින් මේ වගේ ලොකු දෙයක් හදන එක ඒක තමයි පුදුමය. මොකද මේකේ සයිස් එකත් ලොකුයි නේද? ඔව් ඒකත් ලොකුයි. දිග අඩි 300ක් කියලා තියෙන්නේ. අඩි 300ක්? ඔව් මීටර් වලින් නම් 91ක් විතර. සෑහෙන දිගයි. පළල අඩි 25යි. මීටර් 7.6ක් වගේ. ඒතින් දුම්බ්‍රේ මාර්ගෙට ඇතිනේ. ඔව්. ඒත් උස තමයි පුදුම. අඩි 80ක් උසයිලු. අඩි 80ක් මීටර් 24ටත් වැඩි නේද? ඔව් මීටර් 24.38ක් කියලා තමයි තිබ්බේ. අඩි 80ක් උසයි, අඩි 300ක් දිගයි. හිතා ගන්නකෝ ඒ කාලේ. එහෙනම් 1920 ගණන් වල ගල් ගඩොල් වලින් ඔච්චර උස්ස ඔච්චර දිග පාලමක්. ඒක තමයි ඒක ඇත්තටම ලොකු ඉංජිනේර දක්ෂකමක්. ඇත්තටම ඒ කාලේ තිබ්බ ටූල්ස් එකමත් එක්ක නේද? ඔව්. කඳුකරේ ගැඹුරු පල්ලමක් හරහා මේ වගේ හයිය ව්‍යුහයක් හදන එක ලේසි නෑ. අනික මේක අවුරුදු 100කට වඩා ඔහම තේනවනේ. කෝච්චිත් යනවා තාම. ඒකනේ ඒ හදපු විදිය ශක්තිමත්කම තමයි ඒ පේන්නේ. හරි. එතකොට මේක හදලා ඉවරක් කලේ කවදාද? අර ඉතිහාස කතාවට આવොත් අපේ විස්තරවල තිබ්බා 1921 දී කියලා. දැන් අවුරුදු 103ක් විතර පරණයි. පළවෙනි ලෝක යුද්ධයට ඉවර වෙලා ටික කාලෙකින් වගේ නේද? ඔව් හරියටම. ඒ කාලේ ලංකාව බ්‍රිතාන්‍යයට තේනේ තිබුණේ. ඔව්. උඩරට කෝච්චි පාර දිගටම හදාගෙන ගිය කාලේ අර තේ එහෙම කොළඹට ගෙන්න වෙන්න ඇතිනේ ප්‍රධානම හේතුව. ඒකනේ. උඩරට දුම්රිය මාර්ගයේ හදන එකේම කොටසක් විදිහට තමයි මේකත් හැදලා තියෙන්නේ. මේක හදපේක පිටිපස්සේ
අර කතාකුත් තියෙනෝ නේද? අර අප්පුහාමි කෙනෙක් ගැනේද? ඔව්. පීකේ අප්පුහාමි කියන නමක් කියවෙනවා ජනප්‍රවාදයක් වගේ තමයි ඉතින්. අපේ මූලාශ්‍රයන ඒක තිබ්බේ නෑ නේද? නෑ ඒක නම් තිබ්බේ නෑ. ඒත් ඉතින් ඒ කතාවත් හරි ප්‍රසිද්ධයි මේ පාලම එක්ක. කියන්නේ නිල වාර්තාවල කොහොම තිබත් මිනිස්සු අතර මේ වගේ කතාවක් තියෙනවා කියන්නේ මේකට දේශීය සම්බන්ධයක්ත් තියෙනවා කියලා මිනිස්සු හිතනවා කියන එකනේ. ඔව්. ඒ කාලේ ලොකු වැඩ ගොඩක් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෝ කලාට අපේ අයගේ ශ්‍රමය සමහරට දැනුමත් දායක වෙන්න නැතිනේ. වෙන්න නැති. හරි. ඉතින් 1921 ඉඳන් අද වෙනකල් මේ පාලම තියෙනවා. දැන් මේක නිකන්ම පාලමක් විතරක් නෙවෙයි කියවනේ. ඔව්. ඒ කියන්නේ අද වෙනකොට මේකට විශේෂ තත්ත්වයක් ලැබිලා තියෙනවා. ඒක මොකක්ද? ඒක තමයි අර කලින් කිව්වේ මේක දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ස්මාරකයක්. ඒක ගැසට් කරලම තියනවා කියලාද කියන්නේ? ඔව් ඔව් 2023 පෙබ්‍රවාරි 1 වෙනිදා නිකුත් කරපු ගැසට් එකකින්ලු අංක 2175/88. 2023. ඒ කියන්නේ ගොඩක් මෑතකදීනේ ඒ නිල පිළිගැනීම ලැබිලා තියෙන්නේ. ඔව් සාපේක්ෂව මෑතකදී තමයි. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් කිව්වම ඉතින් ඒකට නීතියෙන් රැකවරණයක් තියෙනව නේද? නිකම්බ වෙලස්කම් කරන්න බෑනේ. බෑ. ඒකේ මුල් පෙන්නුම වෙලස් කරන්න බෑ. රිපෙයාර් කරන ඕන. එහෙමත් අර දෙපාර්තමේන්තුවෙන් බලලා තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේක දැන් අපේ ජාතික උරුමයක් නිල වශයෙන්ම පිළි අරගෙන හරියටම ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ රජය මේකේ ඉතිහාසය, ඒ ඉංජිනේරු වටිනාකම ඔක්කොම හඳුනාගෙන තියෙනවා කියන එක. මෝදර පාලම වැදගත් වෙන්න හේතු කීපයක්ම තියනා නේද? ඔව් පැති කීපයකින් බලන්න පුළුවන්. ඒකත් තමයි අර ඉංජිනේරු පැත්ත. ඒ කාලේ හැටියක අර වගේ ද්‍රව්‍ය වලින් ඔච්චර ලොකු උස්ස පාලමක් හදපු එක ඒකම ලොකු දෙයක්. ඔව්. අනික ඒක තාම අවුරුදු 100කට පස්සෙත් හොඳට තියෙන එක. හරි. දෙවෙනි එක දෙවැනියට අර ඉතිහාස වටිනාකම. බ්‍රිතාන්‍ය කාලේ දුම්රිය මාර්ග හදපු විදිහ ඒ කාලේ ගැන මේක සාක්ෂියක් වගේ. ඒ යුගය ගැන කියනවා. තුන්වෙනියට අර සංචාරක ආකර්ෂණය. දැන් ඉතින් ලංකාවේ ප්‍රධානම ටූරිස්ට් ස්පොට් වලින් එකක් නේ. ඒකනම ඇත්ත. කවුරුත් යනවා බලන්න. ඔව්. ඒකෙන් ඒ පැත්තට ආර්ථික වාසියකුත් තියෙනවා. හරි. හතරවෙනි එක හතරවෙනි එක තමයි අර අලුතෙන් ලැබුණු තත්ත්වය. ඒ කියන්නේ සංස්කෘතික වටිනාකම. පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට නම් කළාම ඒක අපි උරුමයක් වෙනවා. රටේ අනන්‍යතාවයේ කොටස. ඉංජිනේරු වැඩ, ඉතිහාසයක්, සංචාරක තැනක්, උරුමයක් ඔක්කොම එකට. හරි. එහෙනම් අපි අද කතා කරපු ටික පොඩ්ඩක් එකතු කරලා බැලුවොත් දෙමෝදර ආරුක්කුණමේ පාලම. තියෙන බදුල දිස්ත්‍රික්කයේ. දෙමෝදර යැල්ලයි අතර ගොටුවල ගමේ. හදලා ඉවර වෙලා තියෙන දහනල්ෂ විසේටියේදී. ගල්, ගඩොල්, සිමෙන්ති වලින් හදපු ආරුක්කුණමයක් තියෙන පාලම. ඔව්. දිග අඩි 300යි, පල්ල 5යි පාලයි, උස අඩි 80යි. හරියටම. අද වෙනකොට හරිම ප්‍රසිද්ධ සංචාරක තැනක්. ඒ වගේම 1923 ඉඳන් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් අපේ ජාතික උරුමයක්. ඔව්. ඒ සාරාංශය හරියටම හරි. පුදුමයි නේද මුලින්ම කෝච්චයක් යන්න හදපු දෙයක් කාලයක් තික කොහොමද අර සංස්කෘතික සංකේතයක් වෙන්නේ මිනිස්සු අගය කරන දෙයක් වෙන්නේ කියලා. ඒක ඇත්ත. මේ පාලමයකට හොඳම උදාහරණයක්. හැබැයි ඉතින් මේක තව ප්‍රශ්නයක්ත් මතු කරනවා නේද? මොකද්ද? ඒ කියන්නේ මේ වගේ තැන් ඉතිහාස වටිනාකමකුත් තියෙනවා සෙනගත් වෙනවා. ඔව් ගොඩක් එනවා. ඉතින් අර සංචාරක කර්මාන්තයයි මේක ආරක්ෂා කරගන්න එකයි ඒ දෙක බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක. ඒක නම් හිතන්න ඕන දෙයක් තමයි. සෙනග වයිගි වෙනකොට අනිවාර්යෙන්ම ඒ තැනට බලපෑමක් වෙනවනේ. වෙනවා. ඒක පාලනය කරගෙන මේ උරුමයත් රැකගන්න එක ලේසි නෑ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම ওই ප්‍රශ්නේ තියෙනව නේද? ඔව් ගොඩක් උරුමේ ස්ථාන වලට ඔය අභියෝගී තියෙනවා. මේ පාලම ගැන කතා කරද්දි මට තම දෙයක් හිතුණා. මේ වගේ ප්‍රසිද්ධ තැන් ඇරුණම සමහර වෙලාවට අපි දන්නේවත් නැති ඒත් මේ වගේම වටිනා පරණ පාලම් ගොඩනැගිලි එහෙමත් නැත්නම් ඒවට සම්බන්ධ කතන්දර කොච්චර ඇත? ඇත්ති අනිවාර්යයෙන්ම. සමහර වෙලාවට අපි හැමදාම යන පාරක තියෙන පොඩි පාලමක උනත් අපි නොදන්න ඉතිහාසයක් ඉංජිනේරු කතාවක් තියෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් හොයලා බලන්න වටිනෝ නේද කියලා හිතෙනවා සමහර වෙලාවට. ඒක නම් ඇත්ත. අපි එදිනෙදා දකින දේවල් වල සැඟවුණු වටිනාකම් කොච්චර ඇත්ද? ඒ ගැන හිතන එකත් වටිනවා.